මේ බබා ඔයාට වාහන වල ගණන් ඔක්කොම මතකයි නේද? අරක ලක්ෂ 90ක් හොඳේ. ඉක්මනට මම බැංකුවට ගිහිල්ලා එන්නම්. අප්පට සිරි යන්න හම්බෙන්නේ නැහැ වගේ. අන්න බලන්න සල්ලගෙන දුවද ආච්චි කෙනෙක් එනවා. උදේ පාන්දර මේ හිඟන්නෝ කන් දෙනවා දවසම අපේ. හපෝ ඉවරයි දවසම ඉවරයි. කහ ටිකක්වත් තියන්න වෙයි බබා. මේ කොළු මට කියපන් මේ කාර් කඩේ මුදලාලි කවුද? මොකක් ආච්චි? කාර් කඩේ? මේක කඩයක් නෙවෙයි. මේක කාර් සේල් එක. ඕන මකබා. මං ආවේ හොඳ ජීප්පුවක් බලන්න. මට හොඳ ජීප්පුවක් දීපන්. මේ ආච්චි ජීප්පුවක් නම් අපි දන්නේ. ආන් අතන පුවක් කඩේ රට පුවක් කියලා එකක් නම් තියෙනවා. සඳුරුවන් මල් ඉස්සරහින් ඉන්නවා. ගිහලා එයාගෙන් ඉල්ලගන්න. මේ කෙල්ලේ උඹ කතා වහගනින් නැත්තම් උඹ නෝ උඹේ කතේ මං දුම්කොලයක්. මේ කොල්ලෝ මං ආවේ හොඳ ජීප්පුවක් ගන්න. උඹ මට කියපන් මෙතන තියෙන වාහන විකුණන්න නැත්තම් ලුණු හිටවන්න තියෙන්නේ කියලා. විකුණන්න තමයි ආච්චි තියෙන්නේ. මේ ආච්චි මමයි දන්න වාහන. අනේ ආච්චි වඳින්න. කරුණාකර මෙතනින් එළියට යන්න. දැන් මිනිස්සුත් එනවා. බිස්නස් එකක් කරගන්න දීලා අපිට. ඔයා ඕන දෙයක් කරගන්න. මම යනවා යන්න. විකුණනවා නම් මට දීපන් හොඳ පොලී ජීප්පුවක්. හොඳට AC තියෙන්නත් ඕනේ කොල්ල හොඳේ. මට නම් මැරෙන්න තරම් හීටර් ඕනේ. හොඳේ. ඩීටල් ඩෑෂ්බෝඩ් එකක් නේද තියෙන්නේ මේකේ? හප්පද බොල. ආච්චි ගන්න දේවල්. දැන් ආච්චි ජීප් ගන්න කාලේ නෙමෙයිනේ. නවගුණ වෙන ගලන් කරන කාලේ. යන්නකෝ ආච්චි වනෝදී. අනික ආච්චි මෙතන තියෙන්නේ කෝටි ගණන් වල වාහන. ආච්චිට ඕවා ගන්න සල්ලි තියනවද? අනිත් එක ඔය වාසේ පිනාසයක්වත් දාලා දෙන්නේ නැහැ වාහනයක්. ඉතකිතු මගේ බයවත් දාන්නේ යකෝ පිනාස්. මම ගනුදෙනු කරන්නේ කෑෂ් වලින් යකෝ කෑෂ් වලින්. උඹ දැනගනින් පුතේ මල් ළඟ සල්ලි තියෙනවා. චෙක් වලින් දෙන්නම්. මම මේවා බොහොම සත්තාවෙන් හම්බ කරපුවා. සල්ලි පොඩි එකේම දීලා සීට්ට දාලා උරුමස් කඩ කරලා. බොහොම දැහැමින් සිමෙන්ට් හම්බ කරපුවා මේවා. අපේමයි කොල්ලෝ. අනේ සමා වෙන්න මැඩම්. අපි යමු. හොඳ ජිප් එකක් බලමු. මේ කොළු උඹ දැන්වත් දැනගනින් කස්ටමර් කවුද කියලා. බබියාච්චි යකෝ මම බබියාච්චි. එන්න මැඩම්. මේ ජීප් එක බලමු අපි.